මේ ළඟදී වෙච්ච ගුවන් අනතුර එයා ඉන්දියා. ඒකේ මැරුණනේ ගියේ මම හිතන්නේ 270 ගාණක් වෙන්න ඕනේ. සියලුම දෙනා නැති වුණා. ජීවිතක්ෂරපත් වුණා. ඒ වගේම එක්කෙනෙක් ඉතුරු වුණා සහ තව ළමෙකුත් දැන් ඉන්නවා කියලා කියනවා. ගිහිලා නෑ දරුවා ජීවිතුන් අතර ඉන්නවා කියලා. ඔව්. එතකොට ඒ ෆ්ලයිට් එකේ කාර්මික දෝෂයක් නිසා සිදු වුණා කියලා කියනවා. එතකොට ඒක ගුවන් නියමුවන්ගේ වරදක් කියලා කියනවා. ඉතින් ඒක අපි කවුරුත් දන්නේ ඒගොල්ලෝ තමයි දන්නේ. ඒ වගේ දෙයක් වුණාම ඔය සියලුම දෙනා මැරෙනවනේ. එතකොට ඔය ඇයි මේ මිනිස්සු ඔක්කොම අපි මෙහෙම හිතුවොත් එහෙම මේ කරපු ඔව් මෙහෙමයි ඒක. කාර්මික දෝෂයක් නිසා තමයි ප්ලේන් එක කඩා වැටෙන්නේ. නැත්නම් කඩා වැටෙන්නේ නෑනේ. ඔව්. නමුත් දැන් ඔය ප්ලේන් එකේ ගොඩක් දෙනෙක් නැති වුණා. කොමලාගේ නැති වුණානේ ගින්න මිලේලා. කිච්චිලා. ඔව්. එක්කෙනෙක් බේරුණා. ඔව්. රමේෂ් කියලා කෙනෙක්. රමේෂ් කියලා කෙනෙක්. රමේෂ් කියලා ෆැමිලි ඉන්දියාවේ. ඔව්. එතකොට ඔය අනිත් ඉරුපේගොල්ලන්ගේ ඩෙස්ටිනි එක ඩයිවේ ඒ වෙලාවේ මැරෙන්න ගෙනල්ලා ඇති. අර එක්කෙනෙක් බේරෙන්න ඇති. ඒ විතර නෙමෙයිනේ. ඔය ප්ලේන් එක වැටුණා අර මේ හොස්ටල් එකට. එතන කකා හිට මිනිස් මල් කොල්ලොත් මලානේ. ඔව්. එතකොට ඒගොල්ලන්ට ඒ වෙලාවේ මරණය ගෙනත් දෙන්න ඇති. මිනිස්සු උපදිනකොට උපදිනවනේ මන්ද ආයුෂ උපදිනවා, අල්ප ආයුෂ උපදිනවා, මධ්‍ය ආයුෂ උපදිනවා, දීර්ඝ ආයුෂ ඔහොමයි තියෙන්නේ. તો දීර්ඝ ආයුෂ ගෙවන්න මිනිසුන්ගේ මම දන්න හැටියට මම ෆලෝ කරලා තියෙන හැටියට දැන් මගේ කේන්දරේ දීර්ඝ ආයුෂ එකක් තියෙනවා. පරමාවශය වගේ. පරමාවශය යනවා කියලා තියන හිතන්නේ බයක් හිතෙනවා. ඒ මොකද මම දැන් ඒ රාෂ්ට්‍ර තුනක් පැනලා තියෙන්නේ. ඒ රාෂ්ට්‍ර තුනක් පැනලා මිනිස්සෙක් ඉන්නේ නැහැ නෝ. මේ කියන්නේ මේ ශාස්ත්‍රයට අනුව ඔව් මේ කේන්දරේ මගේ කේන්දරේ තියෙනවා. ඒ රාෂ්ට්‍රක ජ්‍යොතිෂාස්ත්‍රයේ තියෙනවා. ඒ රාෂ්ට්‍ර තුනක් පැනනොත් මහා වාසනාන්තයේ තමයි ඉන්නේ කියලා. මගේ රාෂ්ට්‍ර තුන පැනලා තියෙනවා. එතකොට මට බයකුත් එනවා. අවසාන කාල සීමාවේ කොහොමද අබල දුබල වෙලා මැරෙන්නේ කියලා. කොහොමද ඒ ගෙනල්ලා තියෙන අර මං කිව්වේ අල්ප ආයුෂ, මධ්‍ය ආයුෂ, දීර්ඝ ආයුෂ ඔහොම කියලා තියෙනවානේ. ඒ දීර්ඝ ආයුෂ ගෙනන්න එතන දීර්ඝ ආයුෂ ගෙනාව මිනිස්සු ඉන්න ඇති. දැන් මම දැක්කා වීඩියෝ එකක් තියෙනවා මේ කපල් එකක් දාලා හොඳ ජෙන්ටල්මන් කෙනෙකුයි හොඳ නෝනා කෙනෙකුයි 78 ඒගොල්ලන් ගිහිල්ලා තියෙන දල්දා මාර්ගෙට ආපු අයද නෑ එංගලන්තේ ගිහිල්ලා 78 එහෙ සෙටල් වෙලා ඔක්කොම වෙලා 78 ඉඳලම ඒ දෙන්න ඉන්නවා. ඔව්. ඒගොල්ලෝ දෙන්නම එකට ගියා. මේක ෆ්ලයිට් එකේ. ඔව් ගෙනල්ලා තියෙන කර්ම ශක්තිය එකටම යන්න ගෙනල්ලා තියලා ඇති. අර මේ අධ්‍යාපනය කරපු ළමයින්වත් මැරෙන්න ඒගොල්ලෝ ඒ ඩෙස්ටිනි එක ලියලා ඇති ඒගොල්ලන්ගේ මරණය. එතන හිටපු අනිත් ඒගොල්ලන් බේරලා තියෙනවානේ. තවත් ඇතුළේ හිටපු ඇනි ඉස්කෝලේ. මම දැක්කා ආන්සර් ක්වෙස්චන් කරනවා මේ සමහර මේ ප්‍රවෘත්ති මේගොල්ලෝ ඇවිල්ලා. ඔව්. ඉතින් ඒගොල්ලෝ ඔළුවේ බැන්ඩේජ් දාගෙන අරෝමේ කියනවා. මැරෙන්න කටයුතු තියෙන ඉතින් මං හිතනවා එතන කර්ම කියලා කියන මට කියන්න බෑ. කර්මණී විශ්වාස ගන්න. ඒගොල්ලන් ගෙනල්ලා තියෙන කාලය ආයුෂ බලය කියන්නේ මම ඉටිපන්දන් 10යි 15යි 20යි බල්බේ පත් වෙන්නේ එහෙමනේ. ඉටිපන්දන් 10යි 15යි 20යි 100යි. ඉටිපන්දන් 15ක හරි 20ක හරි බල්බයකට 100ක පවර් එක තුන පිච්චලා යනවනේ. ඒ වගේ අර ගෙනල්ලා තියෙන කර්ම ශක්තිය අර කාලේ ඉවරනකොට මිනිස්සු යන්න ඕනේ. ඒක තමයි න්‍යාය ධර්මය. න්‍යාය ධර්මය. ඒතර ඒක තමයි සිද්ධ වුනේ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම තියෙනවා දැන් ඔය හිරෝෂිමා එකට පරමාණු බෝම්බ ගහපු වෙලාවේ ඔව් ජපාන උඟක් දෙනෙක් මලා කට්ටියක් ඉතුරු වුණා. ඔව් අර යාගේ වයිෆ් නැති වෙලා හස්බන්ඩ් විතරක් ඒකේ දවචේ සුනාමි ඒ මිනිස්සයා ඇවිල්ලා ජපන්කාරයා ඇවිල්ලා මේ සුමුන් බලනවා. ඔව් එයා කියනවා මගේ කාර් එකක් නැති වුණා. ජපාන මිනිස්සුන්ගේ කාර් එක ලොකු දෙයක් නෙමෙයිනේ. නමුත් එයාගේ හැටියට කාර් එක ලොකු දෙයක් වෙන්න ඇති. කාර් එකක් නැති වුණා. මගේ ගෙවලුත් නැති වුණා. මගේ වයිෆ් ගමනක් ගිහලා ඉතින් එයාත් නැති වුණා. මට වයිෆ් හිටියා නම් අනිත්‍යව නැතුණා කමන්න නැහැ කියලා කිව්වා. මට හරිය දුක හිතෙනවා ඒක බලලා. ඇත්ත වශයෙන්ම කියන්නේ. ඩයිවේ ගෙනල්ලා තියෙන එහෙම විදියට. එකට ගෙනල්ලා තියෙන දැන් විවාහ ජීවිතයක් වුණත් එකට ගෙනල්ලා තියෙන එක එකටම යන්නේ නැහැනේ. ඔව්. වෙනස් විදියට යන්නේ. ඒ වගේ තමයි මට හිතෙන්නේ නම් ඕකේ අගමුල හොයන්න ගියොත් හරි අමාරුයි. ඕක එක මිනිස්සු එක විදියට කියයි. මට නම් දන්නේ ගෙනල්ලා තියෙන ඩෙස්ටිනි ඩයිවේ තමයි මේ මිනිස්සුන්ගේ වැඩ කරන්නේ. මේ මිනිස්සු ගෙනල්ලා තියෙන ඒ විදියට ගෙනාපු ආයුෂනේ. නැත්තම් ඇඟිල්ල පිච්චුනොත් එහෙම ඉතිපන්දමකට හරි කොච්චර ගින්නෙන් පිච්චිලා මැරෙන්න තරම් කොච්චර ඒගොල්ලෝ මොන හරි
මොන හරි ඇති ඉතින් ඒගොල්ලන්ගේ ගෙනලා කර්ම ශක්තිය ගෙනලා කර්මය ගෙනලා තියලා ඇති මොන හරි මතු මේ පෙර බයවල් හරි. ඒ කියන්නේ ඔය පෙර කරපු පව කියන එකද ඔය? ඔව් පින්පව් කියලා දෙයක් මේ දැන් අපේ තියෙනවනේ. ඔව්. අපේ ආගමට අනුව එහෙම දෙයක්. අපේ ආගමට අනුව තියෙනවා. නමුත් මේ පින්පව් වෙන්න පුළුවන්. නමුත් මම මිනිස්සු කියලා තියෙන ඩෙස්ටිනි එකට කියන්නේ දෛවය කියලා. ඒක කතා කරන්න බෑ. human life is enigma කියලා පොත්වල ගන්නලා තියෙනවා. ඒක මනුෂ්‍ය ජීවිතයේ අභිරහසක්. ඒක මේ ශාස්ත්‍රයෙන් කොයිම ශාස්ත්‍රයකින්ම කතා කරන්න බෑ. ඒක මේ වචන 10 තමයි මනුෂ්‍යයන්ගේ ජීවිතය කතා කරන්න පුළුවන්. අත බල්ලා හරි කේන්දර බල්ලා හරි. ඔය මිනිස්සු දැන් ඔය පලාපල දෙනවා කියන්නේ අවුරුදු 30කට පලාපල කියලා. එහෙම කොහොමද දෙන්නේ? ලෝකේ දැන්ට අවුරුදු තව අවුරුදු 10ක පාලගේ මොනවයිද කියලා කවුද දන්නේ? දැන් මේ යන විදිහ මේ ඉරානයේ එක්ක යුද්ධයක් කරනකොට ලෝක යුද්ධයක් කරනකොට පලාපල දෙන්න බෑ. බොහොම කෙටි පලාපලයක් තමයි දෙන්න පුළුවන් ඕනම මිනිස්සෙක්ගේ. අවුරුදු 2ක් තමයි මැක්සිමම් දෙන්න පුළුවන්. අවුරුදු 2ක් තමයි දෙන්න පුළුවන්. ඉන් එහාට බලන්නේ නැහැ. මම නම් ඉන් එහාට කේන්දර බලන්නේ නැහැ. ඒක බලන වැඩක් නැති හින්දා. එහෙම බලන්න බෑ. ග්‍රහයෝ වෙනස් වෙනවා. ග්‍රහය වෙනස් වුණයි කියලා එහෙම මිනිස්සු මැරෙන්නෙත් නැහැ. හරිද? ඒක තියෙනවා. ඔය දිගට කාලයක් යන ග්‍රහයෝ එක රාශියකට ගියත් තමයි ඒකේ වඩා එෆෙක්ටිව් එකක් තියෙනවා. සෙනසුරු, රාහු, කේතු, බ්‍රහස්පති වගේ කියනවා. ඔය නිකන් සිකුරු බුධ වගේ ග්‍රහ එහෙම නැහැ. හරිද? එහෙම තියෙනවා. ඉතින් අර වගේ අර මනුස්සයන්ගේ කර්ම බලය වෙන්න ඇති. වෙන හිතන්න දෙයක් අපිට සාමාන්‍ය මිනිස්සු හැටියට අපි පිටස්තර ඉඳන් ඕක ගැන බලන අයට තියෙන අත්දැකීම මේ ෆ්ලයිට් එක මම ගන්න ඉන්දියන් සිද්ධිය සම්බන්ධයෙන් ඒ ෆ්ලයිට් එකේ ආසයන්තරාව විනාශ වෙනවා. ඔව්. අපි දකින්නේ විනාශ වෙන වීඩියෝ එකක් තමයි. කොහොමද උනේ කියන එකත් හිතා ගන්න බෑ. ඒක ඉතින් තාක්ෂණික දෝෂයක් කියන්න පුළුවන්. තාක්ෂණික දෝෂයක් කියලා කියන්න පුළුවන්. කොහොමද තාක්ෂණික දෝෂයක්. හැබැයි තාක්ෂණික දෝෂයක් බව ඇත්ත. හැබැයි මේ කොහෙවත් හිටපු මැරෙන්න හිතපු නැති මිනිස්සු ටික මැරුණා. පොඩි ළමයි හිටියා. වයසක අය හිටියා, ලෙඩ්ඩු හිටියා. හොඳ හෙල්දි අය, ඒ කියන්නේ මේ සමාජයට ලෝකයට සේවයක් කරන වෛද්‍යවරු, ඉංජිනේර්ස්ලා, ඒ කියන්නේ නේද? ඒ වගේ අය හිටියා. ඉතින් ඔව්. එතන ලොකු රහසක්, අභිරහස අර කිව්වාගේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ අභිරහසක් තමයි. human life is an enigma කියලා පොත්වල උගන්වලා තියෙනවා ඉංග්‍රීසි පොත්වල. ඒ කියන්නේ ඒක අභිරහසක්, ඒක කතා කරන්න බෑ. දැන් මේමනේ ඔය දැන් අතක් බැලුවා හරි කේන්දරයක් බැලුවා හරි යම් කිසි ලිමිට් එකක් තමයි කතා කරන්නේ. ඉතින් එහාට බෑ. දැන් කේක් එකක් හදනවා කියන්නකො. ඔය මේ මේසෙ විතරයි සුද්ධ කරගන්න ඕනේ, කාමරේ සුද්ධ කරන්නේ නැහැ නේ. මේසෙ සුද්ධ කරන පිටිසීනේ තියාගත්තා කේක් එක හැදුවා. ඒ වගේ තමයි ඔය අත් බැලිලා කේන්දර බැලිලා මොන බැලිලා සීමා සහිතයි. සීමා සහිතයි. යම් කිසි ෆ්‍රේම් එකක් තියෙන එතනින් පිට යන්න බෑ. යන්නත් එපයි කියලා තමයි කියන්නේ. එහෙම තමයි කියන්නේ. අර මිනිස්සුන්ට ඕනේ ලොකු කතාවක් කියන්නේ. ඒවා කියන්න බෑ. දැන් මම හරි අතක් බැලුවොත් මම කේන්දර බැලුවොත් මූලික දර්ශනය මම දැක්ක ගමන් කියනවා මේක මෙහෙමයි කියලා. ඔව්. එච්චර තමයි. එතනින් එහාට මොකොත් ඒක පැටලිච්ච අනිත් දේවල් ටික කියලා තමයි ඉවර කරන්නේ. මිනිස්සුන්ට බොහොම සුළු ගාණක් දීලා ඉන්න ලොකු ගාණක් හොමරාය. මිනිස්සුන්ට ඕක වෙන්නන්න පුළුවන් බොහොම ටිකයි. ටිකයි. ඒ ටික දැනගත්තම මිනිස්සුන්ට ඕන දෙයක් ඇති. ඇති. ඇති.